බොවන් වාසනාවන්ත දවසක් ඔබට. ඉතින් අද අපි කතා කරන්නේ වැඩිහිටි දීමනාව සම්බන්ධව යාවත් කාලීන වූ පණිවිඩයක් වෙත. ඉතින් ඔබ නිවසේ සිටිනවා නම් වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටි අයෙකු, ඒ වගේම ඔබ අඩු ආදායම්ලාභී පවුලක අයෙකු නම් අනිවාර්යයෙන්ම ඔබට වැඩිහිටි දීමනාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. මේ සඳහා ඔබ අස්වැසුම ප්‍රතිලාභය ලබන පවුලක අයෙකු වුවත් නැතත් ඔබ සිතනවා නම් ඔබ හට මෙම ප්‍රතිලාභය ලැබීමට සුදුසු අයෙකු කියා ඔබට මේ සඳහා යොදුම් පතක් යොමු කළ හැකි. මේ සඳහා ඔබ පළමුව ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි හිමිකම් ප්‍රවාද නිලධාරී හමු වෙලා අයදුම් පතක් ලබාගෙන ඒ නිසි ලෙස සම්පූර්ණ කරලා නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙන්න. ඔබට අස්වැසුම වැඩිහිටි ප්‍රතිලාභය මේ අනුව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අද අපි කතා කරන විශේෂ මාතෘකාව වන්නේ ඔබේ පවුලේ සිටිනවා නම් වැඩිහිටි අයෙකු දැනට තැපැල් කාර්යාල හරහා දැනටමත් වැඩිහිටි දීමනාව ලබන එහෙත් ජාතික හැඳුනුපතක් නොමැති අයෙකු නම් 2006 ජනවාරි මාස සිට දීමනාව ලබා ගැනීමේ හැකියාවක් නැති වෙනවා ජාතික හැඳුනුපත නැති නිසා. මේ නිසා ඉක්මනින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඉක්මනින්ම ඔබේ ජාතික හැඳුනුපත ලබා ගැනීමට කටයුතු කරන්න. ඉතින් මම සඳහන් කරන්න මේ වීඩියෝ එකෙන් කොහොමද ඔබ ඒ සඳහා ජාතික හැඳුනුපත ලබා ගැනීමේ කටයුත්ත කරගන්නේ කියලා. ගොඩාක් දුරට වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටි අයගේ හැඳුනුපත නොමැතිවීමට ප්‍රධාන හේතුව තියෙන වෙනත ඔවුන්ගේ උපත ලියාපදිංචි කරලා නැහැ. කියන්නේ උපැන්න සාතිකයක් නොමැතිවීම නිසා තමයි ඔවුන් ජාතික හැඳුනුපතක් ලබා ගැනීමට කටයුතු කරලා නැත්තේ. ඉතින් අපි බලමු වයස අවුරුදු 50ට වැඩි අයෙකු නම් මේ හැඳුනුපත ලබා ගන්න මොනවද අවශ්‍ය වෙන ඩොකියුමන්ට් කොහොමද මේක කරගන්නේ කියලා. උපැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් ජාතික හැඳුනුපත සකස් කර ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 50ට වැඩි ඉල්ලුම්කරුවන් සඳහා ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන කියන්නේ RSR මත පදනම්ව ජාතික හැඳුනුපත නිකුත් කරනු ලැබේ. මෙහිදී අවශ්‍ය වෙන්නේ මොනවද කියලා අපි බලමු. උපත ලියාපදිංචි වී නොමැති බවට අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලබන ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන සමග ඔබගේ නම, උපන් දිනය, ඒ වගේම ලිඛිත සාක්ෂියක් ඕනේ මේ වගේ දරුවන් සිටියේ නම් ඔවුන්ගේ උපැන්න සහතිකය, වැඩිහිටි හැඳුනුපත, පාසල් හැර යාමේ සහතිකය, වළංගු රියදුරු බලපත්‍රය, වළංගු ගමන් බලපත්‍රය, හඳුනා ගැනීම සඳහා නිකුත් කර ඇති පිළිගත් ආයතනයක අනන්‍යතා පත්‍රයක්, උපත ලද අවස්ථාවේදී සම්ප්‍රදායිකව සකසනු ලබන හඳහන වේලාපත්කඩය ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරුව නිලධාරියා විසින් සහතික කළ ඡායා පිටපත වැනි ලේඛනයක් මේ මම සඳහන් කරපු එකකින් එකක්. ඒ වගේම ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් සහතික ලද පුද්ගලයා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 3 සහ 1 ප්‍රකාශය. ඒ වගේම ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් සහතික කරන ලද පුද්ගලයා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 2 සහ 3 ප්‍රකාශය. නියමිත දිනට මුදල් ගෙවා කියන දඩ මුදලක් ගෙවන්න වෙනවා හැඳුනුපත නොමැති ඒ කාලවකමානුවට. ඒ සඳහා ලදුපතත් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම නම, ලිපිනය, උපන් දිනය, උපන් ස්ථානය, ග්‍රාම නිලධාරී කොට්ටාශය, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය හා ඉල්ලුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් බව සඳහන් දියුරුම් ප්‍රකාශයකුත් ඉදිරිපත් කරන්න ඕනේ. මම අර මුලින්ම සඳහන් කරපු ඒවායින් එකකුයි. ඊට පස්සේ අර පුද්ගලයා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අවශ්‍ය ෆෝම් ටික ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් සහතික කරලා ඒ ටික ලෑස්ති කරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා නම් හරි ග්‍රාම සේවකගේ අනුමැතියත් ඇතුව. ඒගේම නම හා උපන් දිනය තහවුරු කරගත හැකි ඉහත සඳහන් කර ඇති කිසිදු ලේඛනයක් ඉදිරිපත් කළ නොහැකි අවස්ථාවකදී ඉල්ලුම්කරුගේ නම, උපන් දිනය, උපන් ස්ථානය හා ලිපිනය ඇතුළත් කර ග්‍රාම නිලධාරී විසින් සකස් කරන ලද වාර්තාවක් ප්‍රාදේශීය ලේකම් විසින් අසන් කර අදාළ පුද්ගලයාගේ ප්‍රකාශයද සමග ඉදිරිපත් කර හැකි. ඒ කියන්නේ අර මම කලින් සඳහන් කරපු කිසිදු ලියවිල්ලක් ඔබට ඉදිරිපත් කිරීමට හැකියාව නැත්නම් අර විදිහට ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ඒ විස්තර අඩංගු ලිපියයි ඔබගේ දියුරුම් ප්‍රකාශයකුත් ඉදිරිපත් කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මේ වැඩිහිටි හැඳුනුපත එහෙම නැත්නම් ජාතික හැඳුනුපත ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වෙන ක්‍රමය තමයි පැරණි හැඳුනුපත පළොදු වීම හෝ අස්ථානගත වීම හේතුවෙන් නව ජාතික හැඳුනුපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරනවා නම් උපත ලියාපදිංචි වී නොමැති බවට අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලබන ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන සමග නම, උපන් දිනය සනාථ කිරීමට ලිඛිත සාක්ෂි ලෙස දරුවෙකුගේ උපැන්න සහතිකය, වැඩිහිටි හැඳුනුපත, පාසල් හැර යාමේ සහතිකය, වළංගු රියදුරු බලපත්‍රය, වළංගු ගමන් බලපත්‍රය, හඳුනා ගැනීම සඳහා නිකුත් කර ඇති පිළිගත් ආයතනයක අනන්‍යතා පත්‍රය, උපත ලද අවස්ථාවේදී සම්ප්‍රදායිකව සකසනු ලබන හඳහන කේන්ද්‍රයේ වේලාපත්කඩය ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරුව නිලධාරියා විසින් සහතික කළ ඡායා පිටපතක් වැනි ලේඛනයකින් එකක්. ඒ වගේම නම හා උපන් දිනය සහ ඉලුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ද බව යන්න තහවුරු කිරීමේ දියුරුම් ප්‍රකාශයකුත් අවශ්‍ය වෙනවා.
ඒ වගේම කලින් හැඳුනුපතක් භාවිතා කළ බවට පිළිගත හැකි සාක්ෂියක් වශයෙන් ජාතික හැඳුනුපත් අංකය නිවැරදිව සඳහන් වෙලා තියෙන වැඩිහිටි හැඳුනුපත වළංගු රියදුරු බලපත්‍රය වළංගු ගමන් බලපත්‍රය වැනි එක ලේඛනයක් ඕනේ. ඒ වගේම කලින් හැඳුනුපත භාවිතා කළ බවට පිළිගත හැකි සාක්ෂියක් නොමැති අවස්ථාවකදී ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කළ කලින් හැඳුනුපතක් ලබාගත් බවට අයදුම්කරු විසින් කරනු ලබන ප්‍රකාශය. කියන්නේ ඔබ කලින් හැඳුනුපතක් ලබාගත්තා කියලා දියුරුම් ප්‍රකාශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සහතික කරන ලද ලිපියකුත් එක්ක අවශ්‍ය වෙනවා. කලින් හැඳුනුපතක් භාවිතා කළ බවට පිළිගත හැකි සාක්ෂියක් නොමැති අවස්ථාවකදී ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කර කලින් හැඳුනුපතක් ලබාගත් බවට අයදුම්කරු විසින් කරන ලබන ප්‍රකාශයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඇතැම් ප්‍රතිලාභින් අවිවාහක බැවින් සහ පවුලේ ඥාතීන් නොමැති බැවින් වයස සනාථ කර ගැනීමට අපහසු වී තියෙන ප්‍රශ්නයක් ආවොත් නම සහ වයස සනාථ කිරීම සඳහා ලේඛන සෙවීම ප්‍රතිඵල සටහන සමග දියුරුම් ප්‍රකාශයක් සහ වැඩිහිටි හැඳුනුපත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වෙනවා. මේ විදිහට ඔබේ කලින් හැඳුනුපත පළුදු වෙලා හරි නැති වෙලා හරි තියෙනවා නම් අලුත් කර ගැනීමට යාමේදී මේ මම සඳහන් කරපු ඩොකියුමන්ට් වලින් එකකුයි ඔබේ දියුරුම් ප්‍රකාශය තමයි අවශ්‍ය වෙන්නේ. එීම සමහරට තව වැඩිහිටියෝ ඉන්නවා වැඩිහිටි දීමනා ලබන නමුත් ඔහුට ඇවිද ගැනීමේ හැකියාවක් නැහැ තැන් වෙලා වගේ ඉන්න අවස්ථාවක. එහෙම කෙනෙකුට අපි බලමු කොහොමද මේ හැඳුනුපත සඳහා ඇදුම්පත් යොමු කරන්න පුළුවන් කියලා. අර මම කලින් සඳහන් කරපු ජාතික හැඳුනුපත සකස් කිරීම සඳහා ප්‍රමිතියට ලබාගත් ඡායාරූප අනිවාර්ය වන අතර ඒ කියන්නේ අර හැඳුනුපත ලබා ගැනීම සඳහා ලියාපදිංචි වෙච්ච ස්ටුඩියෝ එකෙන් තමයි මේ ෆොටෝස් ලබා ගන්න ඕනේ. ඡායාරූප ශාලාවකට ගිහිල්ලා අයදුම්කරු අරන් ගිහිල්ලා ඔබට මේ ෆොටෝ එක ලබා ගන්න පුළුවන්. එහෙම යාමට අපහසු නම් ඔබ ළඟම තියෙන එහෙම රෙජිස්ටර් වෙච්ච ස්ටුඩියෝ එකකින් ගෙදරට පැමිණිලා ඔය වැඩිහිටියාගේ ෆොටෝ එකක් ලබා ගැනීමේ අනුමැතිය මේ වෙන විට අරන් දීලා තියෙනවා. ඒ සඳහා ඔබ ඡායාරූප ශාලාවට ගිහිල්ලා ඉල්ලීමක් කරපුවාම අනිවාර්යයෙන්ම මේ ඡායාරූප ශාලා හිමියා නිවසට පැමිණේ වැඩිහිටියාගේ හැඳුනුපත සඳහා ඡායාරූප ලබා ගන්න ඔහු කටයුතු කරනවා. මෙම ඡායාරූප සිස්ටම් එකට දාද්දී එහි සඳහන් කරපු නිර්ණායක අනුවම වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ ෆේල් වෙනවා. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එක හරහා පුද්ගලයා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඒ ඡායාරූප යන්නේ නැහැ. ඒ අවස්ථාවකදී පුද්ගලයා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙලා තාක්ෂණික සහාය ලබා ගැනීමේ හැකියාවද ඔබට තියෙනවා. මේ අවස්ථාවේදී ඒ වැඩිහිටි පුද්ගලයා මේ ග්‍රාම නිලධාරී හමුවට අයදුම්පත් අරන් යාමේදී වැඩිහිටි පුද්ගලයාම අවශ්‍ය වෙන්නේ නැහැ. නිවසේ සමාජිකයෙක් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කිරීමේ හැකියාවද සලසලා තියෙනවා. වැඩිහිටියට ඇවිද ගන්න බැරි අවස්ථාවක් තියෙනවා නම්. එකම මේ හැම දෙයකටම දැන් අඩුවදාලාභී වැඩිහිටියෙකුන මේ වැඩිහිටි දීමනාව සඳහා ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒ නිසා ජාතික හැඳුනුපත සකස් කිරීම සඳහා වන ප්‍රමාද ගාස්තු අය කිරීමේදී අඩුවදාලාභී ඉල්ලුම්කරුවන් සඳහා සහනදායි ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කරලා තියෙනවා. සඳහන් වෙනවා පුද්ගලයා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 2 සහ 4 ආකෘතිය මගින් ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් විසින් අඩුවදාලාභීකු බවට සහතික කිරීම මත ඉල්ලුම් පත්‍ර ගාස්තුව නිදහස් කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් හරි ග්‍රාම නිලධාරී හරි අත්සන් කරලා දුන්නොත් ඔබ අඩුවදාලාභී වැඩිහිටියෙකු කියලා ඔබට ඒ අයදුම් කිරීමේ ගාස්තු වලින් නිදහස් කරලා තියෙනවා. ඒ වගේම පුද්ගලයා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 2 සහ 5 ආකෘතිය මගින් ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් විසින් අඩුවදාලාභීකු බවට සහතික කිරීම මත නියමිත කාල සීමාව තුළ ජාතික හැඳුම්පත ලබා ගැනීමට ඉල්ලු නොකිරීම සඳහා වන රුපියල් 2500ක දඩ මුදල රුපියල් 250 දක්වාද අඩු කරලා තියෙනවා. ඔබ අඩුවදාලාභී පවුලක අයෙකු බවට ග්‍රාම නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම් සහතික කරලා ලබා දුන්නොත්. සඳහන් මුලින්ම සඳහන් කරපු අර රෙජිස්ටර් ජර්නල් දෙපාර්තමේන්තුවේ ලබා ගන්න කොහොමද කියලා. කියන්නේ ඔබට ලියාපදිංචි වෙලා නැහැ කියලා. කියන්නේ ඔබේ නිවසේ සිටින වැඩිහිටියාගේ උපත ලියාපදිංචි වෙලා නැහැ කියලා ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. ළඟම තියෙන රෙජිස්ටර් ජර්නල් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වුණාම හැම දිස්ත්‍රික්කයකම තියෙන රෙජිස්ටර් ජර්නල් දෙපාර්තමේන්තුවක් එතෙන්ට ගිහින් තමයි උපත ලියාපදිංචි වී නැති බවට ඒ අදාළ RSR ලිපිය ලබා ගන්න ඕනේ. එතනින් ඒ ලිපිය අනිවාර්යයෙන්ම ඔබ මුලින්ම ගිහින් ලබා ගන්න ඕනේ. ලබාගෙන තමයි ග්‍රාම සේවක හමු වෙලා ඒ ඉතුරු ටික කරගන්න ඕනේ. මේ තොරතුරු තමයි ඔබ වෙත මේ ගේන්න අපි මේ විශේෂ වීඩියෝ එක අරන් ආවේ. මෙතෙන්දී අපි සඳහන් කරේ ඔබ වයස අවුරුදු 70ට වැඩි අයෙක් නම් එහෙම නැත්නම් ඔබේ පවුලේ සිටිනවා නම් වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටි අයෙකු දැනට වැඩිහිටි දීමනාව නොලබන්නේ නම් අනිවාර්යයෙන්ම දැන් වැඩිහිටි දීමනාව සඳහා යෙදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා යෙදුම් පත්‍රයක් ලබාගෙන ඒක පුරවලා බාර දෙන්න ඕනේ. එකම වැඩිහිටි දීමනාව දැනට ලබන අයෙකු තියෙනවා නම් දැනට තැපැල් කාර්යාලය හරහා වැඩි දීමනාව ලබනවා. නමුත් ජාතික හැඳුනුපතක් නැහැ. එහෙම අයට 2026 ජනවාරි සිට
වැඩිහිටි දීමනා ලබා ගැනීමේ හැකියාවක් නැති වෙනවා ජාතික හැඳුනුම්පත නැතිව. ඒ නිසා තමයි මේ විදිහට ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ කටයුත්ත කරලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් ඒ කතා කරේ ඒක ලබා ගන්න ආකාරය. ඉතින් මුලින්ම ඔබ කරන්න ඕනේ ග්‍රාම සේවක මුණ ගැහෙන්න යන. ග්‍රාම සේවක මුණ ගැහෙන්න ගිහලා හැඳුනුම්පත ලබා ගන්න. ඊට පස්සේ අර මම කිව්ව ඩොකියුමන්ට් ටික ලෑස්ති කරගෙන ඒ ටික ඔක්කොම අත්සන් කරගෙන ග්‍රාම නිලධාරීතුමාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිලා බාර දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබට ජාතික හැඳුනුම්පත ඒ වැඩිහිටියෙකුගේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හිතනවා මේ වීඩියෝ එක ඔබට වැදගත් වෙන්නේ නැති කියලා නිසා අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම මේක අනිත් අයටත් දැනගන්නත් අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙලා හිටියට ඔබට ගොඩාක් ස්තුතියි.